Hi, welcome to Sanu and Mother YouTube channel. ඔන්න ඉතින් යාළුවනේ, ඔයාලා හැමෝම දන්නවනේ මම අවුරුද්දකට සැරයක් අනිවාර්යෙන්ම යන ගමනක් තමයි කැන්ඩි ටුවර් එක. ඉතින් මේ පාර අපි කැන්ඩි ටුවර් එක ට්‍රේන් එකේ යන්න තීරණය කළා. දැන් මේ ඔයාලා දකින්නේ දෙල් පාන්දරම අපි බුක් කරපු ට්‍රේන් එකේ ෆස්ට් ක්ලාස් අපේ ෂීට්ස් හොයාගෙන අපි මේ යන ගමන් ඉන්නේ. ඉතින් බලමු අපේ ෂීට්ස් කොතනද තියෙන්නේ කියලා. හරි. මේ තමයි අපේ ෂීට්ස් දෙක. ඔන්න ඉතින් අපි ටිකක් කලින්ම ආවා. තව ඉතින් විනාඩි 15කින් 20කින් විතර අපේ ට්‍රේන් එක කොළඹ කොටුවේ ඉඳන් නුවර බලා පිටත් වෙනවා. ඉතින් දිගටම අපේ මේ ජර්නි එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් අපේ ට්‍රේන් එක ගමන ආරම්භ කරා. බයි බයි කොළඹ. ගිහිල්ලා එහෙනම් එන්නම්. ඔයාලට පේනවා ඇති ඔන්න අපේ ට්‍රේන් එක ගාවින්ම තවත් ට්‍රේන් එකක් යනවා කොළඹ පැත්තට. දැන් ඉතින් අපේ ට්‍රේන් එක නුවර බලා ඉදිරියටම ගමන් කරන ආකාරය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ උදේ පාන්දර හරිම ලස්සන දසුන් තමයි දැක ගන්න ලැබෙන්නේ. බලන්න උදේ පාන්දර ඉර නැගීගෙන එනකොට මේ ලස්සන කොළ පාට ගහකොළ, නිල් පාට අහස, මේ ලස්සන කඳු පන්ති. හරිම ලස්සන ගමනක් තමයි. ඔයාලත් නුවර යනවනම් අනිවාර්යෙන්ම ට්‍රේන් එකේ නුවර ගිහිල්ලා බලන්න එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. අපේ මේ පුංචි රට කොච්චර ලස්සන පාරාදීසයක්ද කියලා ඔයාලටත් එතකොට තේරේවි. මම නම් හරිම ආසාවෙන් යන ගමනක් තමයි මේ නුවර ගමන. මොකද මම හරිම ආසම නගරයක් තමයි නුවර කියන්නේ. ඉතින් කොහොම හරි මට හැම අවුරුද්දෙම එක පාරක් හෝ දෙපාරක්වත් නුවර යන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට දැන් අපි දැම්මට channel එකේ ඇත්තටම මේ වීඩියෝ එක අපි කරේ 2023. අපි අපේ ඇනිවර්සරි එකට තමයි මේ දවස් දෙකක් නුවර ඉන්න බලාගෙන මහනුවර බලා යන්නේ. ඉතින් මේ ලස්සන කඳු පන්ති අතරින් බින්ගෙවල් පාස් කරලා මේ ලස්සන හරිත වර්ණ ගහකොළ එක්ක මේ තියෙන පරිසරය නම් හිත නිවෙනවා. ඇත්තටම විදේශිකයෝ අපේ රටට ආකර්ෂණය වෙන්නෙම මේ ලස්සන සුන්දර පරිසරය නිසා. මම හිතන්නේ නැහැ ලෝකෙ කිසිම රටක මේ වගේ ලස්සන පරිසරයක් නම් අපිට දැක ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අතින් අපි හරිම පින්වන්තයි මේ පින්බිමේ ඉපදෙන්න. ඉතින් අපි නුවර ටර්මරින් හොටෙල් එක තමයි බුක් කරේ. දවස් දෙකක් ටිකක් නිදහසේ ගත කරලා දළදා මාලිගාවට ගිහිල්ලා දළදා වහන්සේ වැඳ පුදාගෙන මේ නුවර සුන්දරත්වය අත්විඳලා ටිකක් අපේ විඩාබර කාර්යබහුල ජීවිතයට
විවේකයක් දීලා එන්න. ඉතින් දැන් නම් ඔයාලා මේ දකින්නේ අපි ඇවිල්ලා ටිකක් රෙස්ට් කරලා අපි හවස දළදා මාලිගාවට යන්න සූදානම් වෙලා ඉන්න වෙලාව. දැන් මේ අපි දෙන්න මේ පාර ආවේ ට්‍රේන් එකේ නිසා අපි පික්මි එකක් බුක් කරා. ඉතින් අපි ඒ බුක් කරපු පික්මි එක එනකන් තමයි අපි මේ ඉන්නේ. ඔන්න ඉතින් අපි දළදා මාලිගාවට ආවා. මේ හවස නම් හරීම නිදහස්. එදා දවසේ මේ වෙලාවේ නම් ලොකු සෙනඟක් හිටියේ නැහැ. ඉතින් හවස් වරුවේ අවුවත් නැති නිසා අපි දෙන්න ටිකක් නිදහසේ වැඳ පුදා ගන්න තමයි සූදානම් වෙන්නේ. ජීවිතේ හිත නිවනම තැන් වලින් එකක් තමයි දළදා මාලිගාව කියන්නේ මට නම්. ඒ වගේම තමයි හැම අවුරුද්දකටම සැරයක් අපි දළදා මාලිගාවට ගිහිල්ලා දළදා වහන්සේ වැඳ පුදාගෙන අපේ ජීවිතවලටත් ලෝකවාසී සියලුම සත්වයන්ටත් ආශිර්වාද ලබා ගන්න ස්ථානයක් තමයි දළදා මාලිගාව කියන්නේ. අපේ ජීවිතෙත් මේ පඩි පෙළක් වගේ තමයි. පියවරෙන් පියවරට තමයි අපේ ජීවිතත් අපි ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් මේ වෙලාවේ අපි හිතවත් නැති විදිහට එදා හවස දේවාව වෙලාව ඉන්නට මේ පූජාවට සහභාගී වෙන්න වාසනාවක් දුන්නා. පූජාව පැවැත්වෙන ආකාරය දළදා මාලිගාවේ.
ඉතින් හවස පූජාවට සහභාගී වෙලා අපි අරගෙන ගියපු මල් පූජා කරලා ඉතින් අපි දෙන්න මේ යන්න හදන්නේ මම තවත් කැමතිම තැනකට. ඒ තමයි මල් බෝධීන් වහන්සේ ගාවට. මගේ පුංචි කාලේ ඉඳන් අපේ අම්මා මාව බාර කරන්නේ මල් බෝධීන් වහන්සේට. ඉතින් එතනට ගියාම මට ජීවිතේ පුදුම සැනසීමක් තමයි දැනෙන්නේ. මම හරිම ආසයි එතනට වෙලා හරි පිළිවෙලට බෝධි පූජා තියලා, ගාථා කියලා, පිරිත් කියලා, භාවනා කරලා සෑහෙන වෙලාවක් ගත කරන්න. දැන් ඉතින් මේ හවස් වරුවේ මේ තියෙන නිස්කලංක භාවයත් එක්ක අපි දෙන්න මේ යන්නේ මහානාලෝකයෙන් වත් කරලා සුවඳ දුම් පූජා කරලා වැල් බෝධීන් වහන්සේ අභියසේ ඉඳගෙන ගාථා කියලා බෝධි පූජා පවත්වන්න. වැල් බෝධීන් වහන්සේ අභියස තියෙන පහන් වටේ පහන් ආලෝක දැල්වලා සුවඳ දුමින් මේ වැල් බෝධීන් වහන්සේගේ බෝමළුව සුවඳවත් කරලා ගොඩක් වේලාවක් මෙතන කාලය ගත කරමින් වත් පිළිවෙත් සිදු කරමින් ගාථා කියලා පිරිත් කියලා අපේ බෝධි පූජා කටයුතු සිදු කරා.
කාලයක් ඉක්මනට ගත වුණා. අපි පැය දෙකකට වඩා කාලයක් දළදා මාලිග පරිශ්‍රයේ නැදී ඉඳලා දැන් ඉතින් ආපහු අපේ නවාතැනට අපි යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඊළඟ අවුරුද්දෙත් නැවත දළදා වහන්සේ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නට පැමිණෙන ප්‍රාර්ථනාවත් සිතේ දරාගෙන ඉතින් අපි දෙන්න දළදා මාලිගයේ පරිශ්‍රයෙන් නැවත පිටත් වුණා. අපේ මේ නුවර ගමනේ ඉදිරි දවස්වලත් වීඩියෝ අරගෙන ඔයාලට එන්නම්. අපිත් එක්කම දිගටම රැඳිලා ඉන්න. බයි බයි.